කොහොමද යාළුවනේ ඔයගලන්ට? හරිය. ඔයගොල්ලෝ අහලා ඇති කෛලාශ මවුන්ටන්. මොකක්ද මේ කෛලාශ මවුන්ටන් කියන්නේ? ඔයගොල්ලෝ දන්න විදියට හින්දු භක්තිකයෝ දැඩි විශ්වාසයකින් වන්දනාමාන කරන පර්වතයක් තමයි කෛලාශ කන්ද. බෞද්ධ ඉතිහාසයේදී යම් තැන්වල මේ නම නොකියනවා නෙවෙයි. හැබැයි ඔගොල්ලෝ දැනගෙන හිටියද කෛලාශ පර්වතය ඇත්තටම විශේෂ වෙන්නේ මොකක් නිසාද කියලා? ඒ වගේම ඔගොල්ලෝ දන්නවද ඔබ කෛලාශ පර්වතයේ මුදුනේ සිටිනවා නම් ඒ ගත වෙන කාල වේලාව පොඩ්ඩක් වේගවත්. කොටින්ම පැහැදිලි කරලා කිව්වොත් කෛලාශ පර්වතයේ මුදුනේ ඔයා පැය 3ක් හිටියොත් ඔයාගේ වයස සති 4කින් ගත වෙනවා. මේක කටකතාවක් නෙමෙයි. මේක විද්‍යාත්මකව ඔයගලන්ට පැහැදිලි කරලා ඔප්පු කරලා තියෙන සිදුවීමක්. මොකද 1963 ජෝන් විකි එබ්‍රහම් කියන පුද්ගලයා තමන්ගේ මිතුරන් වන ජැකි රෝස් සහ විලියම් සමග මේ කෛලාශ පර්වතය තරණය කරන්න යනවා. හැබැයි මේගොල්ලන්ට අනතුරු ඇඟවීමක් කරනවා. කවුද කරන්නේ? කෛලාශ පර්වතය පාමුල ඉන්නවා විවිධ ධානවලට සමවැදුණු විවිධ භාවනා ක්‍රමවල නිරත වන යෝගීන් පිරිසක් ඉන්නවා. ඉතින් මේ ජෝන් ඇතුළු මේ පිරිසට මෙම යෝගීන් අනතුරු වංගවනවා. මොකද්ද කියන්නේ? මේ පර්වතය සුද්ධ වූ පර්වතයක්. පොඩ්ඩක් කතාවෙන් පිටට පනිනවා. ඔගොල්ලෝ මේ පර්වතය දිහා බැලුවොත් ඈතට දිස් වෙන්නේ කළු සුදු පර්වතයක්. গুপ্ত ස්වභාවය ඔගොල්ලන්ට අනිවාර්යයෙන්ම හිතට දැනෙනවා මේ පර්වතය අසලට ගියාමත්. හරි, අපි අපේ කතාව පැත්තට පොඩ්ඩක් යමු. මොකද්ද මේ යෝගීන් ජෝන් ඒබ්‍රහම් ඇතුළු පිරිසට කෛලාශ පර්වතය දේව භවන මනුෂ්‍යයන්ගේ පාදයෙන් අපවිත්‍ර කරන එක හොඳ දෙයක් නෙමෙයි කියලායි මේගොල්ලෝ කියන්නේ. ඒ වගේම එම වර්ධ සිදු කරන පුද්ගලයන්ට දඩුවමක් වශයෙන් තමයි ඔවුන්ගේ වයස ඉක්මනට ගත වෙනවා විදියට මේ පර්වතය මුදුනේ ටයිම් ලයින් එක එහෙම නැත්නම් කාලයක් ගත වීම වෙනස් කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඇත්තද මෙහෙම පරිශ්‍රණ ප්‍රමාණයක් කරලා තියෙනවා. ඔගොල්ලෝ හිතන්නකෝ ඔගොල්ලෝ කෛලාශ පර්වතය ආසන්නයට ගිහිල්ලා ඔගොල්ලන්ගේ අතේ තියෙන මාලිමාව දිහා බැලුවොත් ඔගොල්ලන්ට දිශාවක් බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවද? ඇත්තටම බෑ. මොකද කියනවා නම් ඔගොල්ලන්ට දැක ගන්න පුළුවන් වේවි ඔගොල්ලන්ගේ මාලිමාව ඒ වෙලාවේ පිස්සු නටන විදිය. මොකද මේ ප්‍රදේශයේ හොඳට මතක තියාගන්න පර්වතය නෙමෙයි ප්‍රදේශයේ පවා චුම්බක ශක්තිය ගුරුත්ව ශක්තිය යම් වෙනස් විදියකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක හොදේ හිතලුවක් එහෙම නැත්නම් යෝගී කෙනෙක් කියන දෙයක් නෙමෙයි. විද්‍යාඥයන් විසින් මේක සත්සුදක්සේ පැහැදිලි කරගෙන තියෙනවා. ඒ වගේම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා සාක්ෂි දත්ත සටහන් අනුව. මම ඔයගොල්ලන්ට බලා ගන්න මේ පරීක්ෂණ සටහන් වල ලින්ක් කිහිපයක් මේ වීඩියෝ කැටින් දාලා තියන්නම්. වෙලාවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඇත්තටම මම කැමති මගේ වීඩියෝ බලලා නිකම්ම අහන් ඉන්නවට වැඩිය ගිහිල්ලා පොඩ්ඩක් ඉගෙන හොයලා Tamanටම මේ කරුණු ප්‍රත්‍යක්ෂ කරගන්න එක. හරි, අපි යමු කතාව පැත්තට. මෙච්චරයි. මේ ජෝන් ඒබ්‍රහම් පිරිස මේ යෝගීන්ගේ දමන් කිව්වනේ යෝගීන් ඒගොල්ලන්ට අනුතුරු ඇඟවුවා කියලා. මෙතන මේ පිරිස මේක විශ්වාස කරන්නේ නැහැ. ඒ හින්දා මේගොල්ලෝ අවශ්‍ය කරන ආම්පන්න හැතුළු දේවල් අරගෙන කෛලාශ පර්වතය තරණය කරන්න පිටත් වෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඔවුන් විශේෂතා පොඩි දෙයක් තියෙනවා මට කියන්න අමතක වුණා. මොකද මේ ජෝන් ඒබ්‍රහම් කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි. මොකද ලෝකයේ උසම අමාරුම කඳු තරණයන් ලෙස සැලකෙන එවරස්ට් කන්ද තරණය කර එවරස්ට් කන්ද මුදුනේ තමන්ගේ රටේ ජාති කොඩිය පිහිටවපු කෙනෙක් තමයි ජෝන් ඒබ්‍රහම් කියන්නේ. ඉතින් මේ පුද්ගලයා මෙම කෛලාශ පර්වතය තරණය කිරීම ඉතා සැහැල්ලුවට ගන්නවා. මේ පර්වතය වටා යම් গুপ্ত සිදුවීම් මාලා සිද්ධ වෙනවා කියලා මොහුට කන්ද තරණය කරන්න පටන් ගත්තට පස්සේ තේරුම් යනවා. මොකද හිටි හැටියේම
කාලගුණය පිස්සු නටනවා. සරලව කිව්වොත් පිස්සු නටනවා. මොකද දැන් මේ හොඳට තියෙනවා එක පාට හිමපතනය වැඩි වෙනවා. ආයෙ හිමපතනය අඩු වෙනවා. ඕගොල්ලන්ට දැන් සමහරට අපිට මෙහෙම පුළුවන් අපි කන්දක් තරණය කරන්න කලින් අපේ අවට තියෙන දේශගුණයේ විපර්යාස පිළිබඳව හිතලා යන්න පුළුවන් නේද? හොයලා බලලා යන්න බෑ. හැබැයි මේ කෛලාස පර්වතයේ තරණය කරන්න ඔයගොල්ලෝ යනවා නම් එහෙමනම් කරන්න වෙන්නේ නැහැ. මොකද මෙහි කාලගුණය වෙනස් වන්නේ පෘථුවියේ අන් කිසිම තැනක සිදු වෙනවාට වඩා වෙනස් විදියට. මේ සාමාන්‍ය පර්වතයේ මේ උස මීටර් 7400යි එවරස්ට් කන්දෙන් භාගයක් පමණ ඇති. එවරස්ට් කඳු තරණය සිදු කරන්න ජෝන් ඒබ්‍රහම්ට දවස් 14ක් ගත වෙනවා කඳ මුදුනට යන්න. ඉතා අනතුරුදායක හිම අධික හිමපතනයක් තියෙන කන්දක් එවරස්ට් කියන්නේ. හැබැයි මේ කෛලාශ පර්වතය කියන්නේ ඒ තරම් හිමපතනයක් තියෙන කන්දක් නෙමෙයි. සාපේක්ෂව ප්‍රමාණයෙන් වගේම දුෂ්කරතාවයනුත් ගොඩක් අඩු කන්දක්. හරි එහෙම පේන්නේ. ඉතින් ඔගොල්ලෝ හිතන්නේ ජෝන් ඒබ්‍රහම්ට මේ කන්ද තරණය කරන්න කිව්ව තරණය කරන්න මේ භාගයක් දුරක් යන්න කොච්චර කාලයක් ගත වුණා කියලා හිතනවද? ඔහුට සති එකමාරක් ගත වෙනවා. හරියටම කිව්වොත් එහෙම දවස් 12ක් පමණ ගත වෙනවා. ඒ තරණය කරලත් උන්ට යන්න පුළුවන් දේ මුදුනට බෑ. මොකද උන්ට තේරුම් යනවා ඕන් මේ කැරකෙන්නේ එකම ස්ථානයක බව. අර යෝගීන් උන්ට අනතුරු අඟවපු ලිස්ට් එකේ නේද? ඒ ලිස්ට් එකක් ගත්තොත් ඒ ලිස්ට් එකේ යම් තැනක ඉහළින්ම තිබුණා මෙම කන්ද තරණය කරන්න ගියොත් උන්ගේ පාර වරද්දනවා කියලා. හරි. ඕන් මේ එකම තැන කරගෙනවා. බැරිම තැන ඕගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලෝ කැම්ප් එකක් අටවගත්තා. ඊටාම පහසු වැඩක්. හරි. ඒ වුණාට ඒගොල්ලෝ කැම්ප් එකක් අටවගත්තා. උන්ට මේ වෙලාවේ උන්ගේ ශරීරයේ යම් වෙනස්කම් සිදු වෙනවා කියලා හොඳට තේරෙනවා. ජෝන්ගේ අත්තසුන් ගැලව මොහොත ඔහු දකිනවා හරියට මාසකින් නියපොතු කපු නැති කෙනෙක්ගේ අතේ ඇඟිලි වල නියපොතු ඇවිල්ලා තියෙන විදියට ජෝන් ඒබ්‍රහම්ගේ අතේ නියපොතු ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ සතියක් පමණ වගේ ගත වෙනකොට ඒ වගේම ඔහුගේ රැවුල් කොණ්ඩ අසාමාන්‍ය විදියට වර්ධනය වෙනවා. උන්ට තව දෙයක් සිද්ධ වෙනවා. උන්ගේ කායික ශක්තිය උන් ආහාර පාන ගන්නවා. හැබැයි කායික ශක්තිය ටික වය වෘද්ධ වෙන බවක් උන්ට තේරෙනවා. මොකද වෙන්නේ? පිච්චර එවරස්ට් තරණය කරපු මේ තරම් සුපිරි දක්ෂය. එතුන්ට කෛලාශ පර්වතයේ හරි යඩකට වඩා ඉහළට යන්න බැරි වෙනවා. ඔවුන් මේ වෙලාවේ වෙන විකල්පයක් නැති හින්දා ෆ්ලේම් එකක් දාලා ඔවුන් සහාය පතනවා. මේ වෙලාව මෙතන විශේෂ ආරක්ෂක කණ්ඩායම මේ පර්වතයේ අස්සලම ඉන්නවා. ඒ හින්දා හෙලිකොප්ටරයක් පැමිණ මේ පිටිස මුදවා ගන්නවා. ජෝන් ඒබ්‍රහම් පසු කාලයක රූපවාහිනී වාර්තා වැඩසටහනකට පැමිණ මේ තමන් මුහුණ දුන්න අභිරහස් ගුප්ත අසාමාන්‍ය සිදුවීම් මාලාව ලෝකයට විවෘත කරනවා. බොහෝ පිරිසක් මේක විහිළුවට ලක් කරනවා. හැබැයි ඔහු මෙඩිකල් චෙක් අප් එකක් කරන ඒ වාර්තාව හරියටම ඉදිරිපත් කරනවා. මොකද දැන් කෛලාශ පර්වතය තරණය කරන්න කලින් ඔහුගේ වෛද්‍ය වාර්තාව ලබා ගන්න මුළු ශරීරය පිළිබඳ. තරණය කරන අපෝසත්වයට ආයේ පැමිණියාට පස්සෙත් ඔහු වෛද්‍ය වාර්තාව ලබා ගන්නවා. එම වෛද්‍ය වාර්තා දෙක සහතික කරපු වෛද්‍ය වාර්තා දෙක ඔවුන් ඉදිරිපත් කරනවා රූපවාහිනී නාලිකාවට. මොකද ඔවුන් මේකෙන් දකින්නේ? ඔවුන් දකිනවා හරියට පළවෙනි වාර්තාව වෛද්‍ය වාර්තාව අරගෙන මාස 4කට විතර පස්සේ කෙනෙක්ගේ වෛද්‍ය වාර්තාව ගන්නවා වගේ. කියන්නේ ශරීරයේ ඒ තරම් මාස 4කින් පමණ වයෝවෘද්ධත්වයටපත් වෙලා. දෙගොල්ලෝ මොකද හිතන්නේ? කෛලාශ පර්වතය ගැන.